අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි අමු රටකජු කරලා පිටින්ම ලේසියෙන් ඉක්මනට බදින්නේ කොහොමද කියලා බලමු. පොත්ත ඉවත් කරපු රටකජු බෙදෙන්නත් සාමාන්‍යයෙන් ටිකක් වෙලාව යනවනේ. සුද්ධ නොකරපු අමු රටකජු කරලා පිටින්ම බදින්න ඊටත් වඩා වෙලාව යනවා. ඒත් මේ සාම්ප්‍රදායික ක්‍රමයට බැද්දම හොඳට ඉක්මනින් රටකජු ටික බෙද ගන්න පුළුවන්. රටකජු කරත්ත ළඟදී සමහර විට මේ ක්‍රමයට රටකජු බදිනවා ඔයගොල්ලෝ දැකලා ඇති. අපිට මේකට හොඳට හොදලා පිරිසිදු කරගත්තු වැලි අවශ්‍ය වෙනවා. දැන් මේ වැලි ටික පරණ තැටියකට දාලා ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියලා රත් කරගන්න. ඔයගොල්ලෝ මේ වගේ පිරිසිදු කරගත්තු වැලි ටිකක් මේ වගේ ඕන වුණාම ගන්න බෝතලයකට දාලා අරන් තියාගන්න. වැලි ටික හොඳට රත් වුණාම ඒකට අමු රටකජු ටික එකතු කරගන්න. වැලි හොඳට රත් වෙලා තියෙනකොට රටකජු ටික ඉක්මනට බැදෙනවා. දැන් කලවම් කර කර බැදෙන්න දෙන්න. මේ විදිහට කලවම් කර කර ඉන්නකොට ඒකෙන් රටකජු ටික පිච්චෙන්නේ නැතුව එක සමානව ඔක්කොම ටික බැදෙනවා. රටකජු ටික බැදිලාද කියලා බලන ක්‍රමය තමයි රටකජු මැදය පොඩ්ඩක් කාලා බලන්න. පහසුවෙන් හැපෙනවා නම් අමුරහ නැත්තම් ඒ බැදිලා ඇති. ඒ වගේම රටකජු ඇටේ වටේට තියෙන පොත්ත පහසුවෙන් ගැලවෙනවා නම් ඒකත් රටකජු එක බැදිලාද කියලා බලන තවත් එක ක්‍රමයක්. විනාඩි 15ක් විතර ගියාම රටකජු කරලක් අරගෙන පොත්ත ඇරලා බලන්න. කොහොම වුණත් මේ ක්‍රමයට විනාඩි 20කින් විතර හරිම පදමට රටකජු ටික බැදෙනවා. බැදිලා නැත්තම් රටකජු පොත්ත ගැලවෙන්නේ නැහැ. එහෙම වුණොත් තව ටිකක් ලිපේ තියලා කලවම් කර කර බැද ගන්න. දැන් මේ ටික නම් බැදිලා ඇති. දැන් මේ වගේ හිල් තියෙන භාජනයක් අරගෙන ඒකට රටකජු කරල් ටික දාලා වැලි ටික හලා ගන්න. මේ ක්‍රමයට අපිට හරිම පදමට ගුණාත්මක භාවයෙන් රටකජු ටික බෙද ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.